සාමාන්‍යයෙන් මේක අපේ ලංකාවට බිස්නස් ජෙට්ස් 15ක් ආපු එක කතාබහට ලක් වුණා. මේක ලෝකයේ මේ සංචාරක ගමනාන්ත ගත්තාම නම් එච්චර ලොකු ප්‍රමාණයක් නෙමෙයි. නමුත් ලංකාවට මේක කතාබහට ලක් වෙන්න හේතුව තමයි සාමාන්‍ය ශ්‍රී ලංකාවට මේ සුපිරි ධනවතුන් එහෙම නැත්නම් මේ පෞද්ගලික හෝ ව්‍යාපාරික ජෙට් යාන යොදා ගනිමින් නැහනේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ලෝකයේ ඉහළම ව්‍යාපාරිකයින් එහෙම නැත්නම් මේ ක්‍රීඩකින් ෆුට්බෝල් තරු ඒ වගේ පුද්ගලයන් සාමාන්‍යයෙන් ලංකාවට එනවා අඩුයි. ඉතින් ඔවුන් ඒ වගේ ගමනාන්ත සඳහා තෝරගන්නේ උදාහරණයක් විදිහට ඉතින් මේ අපේ ළඟපාතකම තියෙන මාලදිවයිනට නම් ගොඩක් එහෙම සංචාරකින් එනවා. ඔබ මාලදිවයිනට ගිහිල්ලා තියෙනවා නම් දැකලා ඇති අපි මාලදිවයින එයාපෝට් එකේ ලෑන්ඩ් කරනකොට වෙනම ඒරියා එකක් තියෙනවා මේ වගේ කුඩා ගුවන් යාන එහෙම නැත්නම් බිස්නස් ජෙට්ස් නවත්තල තියන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම මොහොතක බිස්නස් ජෙට්ස් 10ක් 15ක් මාලදිවයිනේ ගුවන්තොටුපොලේ සාමාන්‍යයෙන් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන අර සුඛෝපභෝගී නිවාඩු නිකේතනනේ එහෙම නැත්නම් මේ ලක්ෂරි රිසෝර්ට්ස් නේ තියෙන. ඉතින් ඒවට එන්නේ ඉතා ඉහළ ධනය සහිත ධනවතුන්. ඔවුන් කරන්නේ මාලදිවයිනේ ප්‍රධාන ගුවන්තොටුපොලට ඔවුන් එනවා. ඔවුන්ගේ බිස්නස් ජෙට් එකෙන් එතනින් ඉඳලා ඔවුන්ට පහසුකම් දෙනවා මේ ට්‍රාන්ස්මෝලිවියන් වගේ සී ප්ලේන් ඔපරේටර්ස්ලා. ඒවත් ඉතාම සුකෝපභෝගී විදිහට නිර්මාණය කරලා තියෙන ගුවන් යානා වෙනමම තියෙන ඔවුන් මේ රිසෝර්ට්ස් වලට ගෙනියනත් ඒ හරහා ඔවුන් විශාල ධනයක් උපයනවා. සාමාන්‍යයෙන් 2025 අවුරුද්දේ ඔවුන් වසර පුරාවටම හසුරවල තියෙන බිස්නස් ජෙට්ස් ප්‍රමාණය 2000කට ආසන්නයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට සැලකිය යුතු ප්‍රමාණයක් 150ක් 200ක් අතර ප්‍රමාණයක් හසුරවනවා. සාමාන්‍යයෙන් ඒකට දවසට බිස්නස් ජෙට් 3-4ක් ඒගොල්ලෝ හැන්ඩල් කරනවා. සහ ඒ කියන්නේ හොඳ VIP ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝගේ හයි එන්ඩ් ටුවරිස්ට්ලා මාලදිවයිනේ රිසෝර්ට්ස් වලට එනවා. ඉතින් ඒකත් එක්ක ඔවුන් ඒ ගාන හැසිරුවත් මම ලංකාවේ මට නම්බර් එකක් පාගන්න බැරි වුණා. කටුනායක ගුවන්තොටුපොළව අපේ සියලුම ගුවන්තොටුපොළවල් එකතු වෙලා හසුරවලා තියෙන මෙහෙයුම් කරලා තියෙන මේ ව්‍යාපාරික ජෙට් යානා හෝ පෞද්ගලික ජෙට් යානා ප්‍රමාණය 2017 අවුරුද්දේ නම්බරේ ලැබුණේ. ඒක සාමාන්‍යයෙන් 200ක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වෙද්දී අපි නිකන් ආසන්නව 500ක් කියලා ගත්තොත් වාර්ෂිකව 500ක් ආවත් ලංකාවට එන ඒ 500න් 99%ක්ම වගේ ඉන්ධන ලබාගෙන යලි ඉක්මනින් පිටත් වෙලා යන්න හෝ මොකක් හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා ඒක හදාගන්න එන ගුවන් යානා තමයි බොහෝමයක් එන්නේ. ඒ ඇරෙන්න ලංකාවෙන් අපේ රිසෝර්ට්ස් වලට හෝ හෝටල් වලට යන්න කියලා එහෙම සංචාරකීන් බිස්නස් ජෙට්ස් වලින් එනවා අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා රටක් විදියට අපිත් සංචාරක කර්මාන්ත ඉස්සරහට යනවා නම් විශාල මුදලක් වියදම් කරන්න පුළුවන් සංචාරකීන් ගෙන්වා ගැනීමේදී මේ වගේ ලක්ෂරි රිසෝර්ට්ස් අවශ්‍ය වෙනවා. ඉතින් අපිට ඉදිරියට යන්න ඉතින් මාලදිවයින එක මම හිතන්නේ හොඳට කන්ට්‍රෝල් කරනවා. වෙනම සංස්කෘතියක් එහෙ තියෙන ඒගොල්ලොට නිදහස තියෙනවා. දූපත් ගොඩාක් තියෙනවා. ඒ දූපත් වල ලක්ෂරි රිසෝර්ට්ස් තියෙනවා. ඒවා ගිහිල්ලා නිදහසේ කාලය ගෙවලා සතියක් දෙකක් හෝ මාසයක් ඉඳලා එන්න ඔවුන්ට අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා අපේ රටවල් දෙක පොඩ්ඩක් වෙනස්. නමුත් අපි දූපතක් අපේ වටේටම මූද තියෙන. ඉතින් අපිට ඉදිරියේදී මේ දේවල් හදාගත්තොත් මම හිතනවා වැඩි වැඩියෙන් බිස්නස් ජෙට්ස් ඇවිල්ලා වැඩි වැඩියෙන් ධනවතුන් නේවි වැඩි වැඩියෙන් ක්‍රිකට් තරු ෆුට්බෝල් තරු සංගීත ශාස්ත්‍රයේ තරු මේගොල්ලෝ එන්න පුළුවන්. මේ වගේ අපේ පහසුකම් වැඩි දියුණු කරලා තිබුණොත් ඉතින් අපේ කාගෙත් බලාපොරොත්තුව ඒක තමයි.